අපි හැමෝටම එක එක ජාතියේ හීන තියෙනවා. හැබැයි මට තිබුණ යුරෝපියන් හීනය. මං ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. ඒ ගමනේ මගේ පළවෙනි පියවරුනේ පෝලන්තේ. නමුත් මගේ පළවෙනි උත්සාහයම අසාර්ථක වුණා. මම එදා හිතුවත් මගේ හීනේ එදා එතනින් නතර වුණා කියලා මම අතාරින්න සූදානම් වුණේ නැහැ. මොකද හීන කියන්නේ භාණ්ඩයක් නෙවෙයි. අපි ඒ හීනේ වෙනුවෙන් කැපකිරීම කරලා ලබා ගන්න ඕන දෙයක්. ලංකාවේ ඉඳලා පටන් ගත්ත මගේ මේ ගමන මම කොහොමද සාර්ථක කරගත්තේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සීරීස් එකේ. මම කොහොමද මගේ හීනේ සාර්ථක කරගත්තේ කියලා. ලංකාවේ අපිට පෝලන්ඩ් වීසා එකක් ඇප්ලයි කරන්න අපි ඉන්දියාවට යන්න ඕන. ඒ සඳහා නිව් දිල්ලි වල තියෙනවා VFS Global Application Center එකක්. අපි ඒකට යන්න ඕන. ඒ VFS Global Application Center එක හරහා තමයි අපේ වීසා ප්‍රොසෙස් එක සිදු වෙන්නේ. ඒ ප්‍රොසෙස් එකට සාමාන්‍යයක් විදිහට 2 weeks 4 weeks වගේ යනවා අපිට. අපි වීසා ප්‍රොසෙස් එකට ඩොකියුමන්ට් සබ්මිට් කරපු දවසේ ඉඳන් අපේ ෆයිනල් ඩිසිෂන් එක එනකම් අපි වෙයිට් කරන කාලය තමයි මම හිතන්නේ මේ වීසා ප්‍රොසෙස් එකේ තියෙන අමාරුම පීරියඩ් එක. මේ ෆෝන් එකට ඊමේල් එද්දි ඒ එන ඊමේල් VFS එකෙන් එන්නේ කියලා දැනුනහම ඒ දැනෙන ෆීලිං එක වචනෙන් විස්තර කරන්න හරි අමාරුයි. බලන් ඉඳලා අවසානයේ මට ඒ දවස ආවා. VFS එකෙන් මට ඊමේල් එකක් ආවා පාස්පෝර්ට් එක ගන්න එන්න කියලා. නමුත් මට ලැබුණේ මම බලාපොරොත්තු නොවූ උත්තරයක්. මගේ වීසා ඇප්ලිකේෂන් එක රිෆියුස්. ඒ ලෙටර් එක මගේ අතට ගත්ත වෙලාව මට හිතා ගන්න අමාරුයි. උඩ කාලයක් තිස්සේ මම දැක්ක ඒ යුරෝප හීනය මගේ එක මොහොතකින් කඩා වැටුණා වගේ මට දැනුණා. මගේ පළවෙනි උත්සාහය අසාර්ථක වුණා කියලා මම නැවතුනේ නැහැ. මම තව ටිකක් රිසර්ච් කරලා මම හොයාගත්ත අලුත් පාත් එක. ඒ පාත් එක උනේ මෝල්ටා. රට පොඩි වුණාට ඒ අවස්ථාවල් ගොඩක් තියෙනවා. මම දෙවෙනි අවස්ථාව විදියට මෝල්ටා තෝරගෙන ආයෙත් මුල ඉඳලම යුනිවර්සිටි එක සිලෙක්ට් කරා. ආයෙත් මුල ඉඳලම ප්‍රොසෙස් එක පටන් ගත්තා. මෝල්ටා වල ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් පෝලන්ඩ් ප්‍රොසෙස් එකට වඩා කාලය ගත වුණත් අවසානයක් වෙනකම් මහන්සි වෙලා ඒක ගැන බලාපොරොත්තු වෙමින් ඉඳලා කොහොම හරි අවසානයේට මට පුළුවන්කමක් ලැබුණා මට අවසානයේදී මෝල්ටා වල ඉගෙන ගන්න වීසා ලබා ගන්න. අපි යම් කිසි දෙයක් කරද්දී ඒක අසාර්ථක වෙනවා කියලා කියන්නේ ඒකේ අවසානයම නෙවෙයි. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. ජීවිතේ සමහර වෙලාවන් වලට අපි නොසිතන අපි බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙනවා. ඒකෙලා අපි ඒ දේ මගින් නවත්තලා දාන්න හොඳ නැහැ. අපි එහෙම නතර කරලා දැම්මොත් අපිට ඉස්සරහට තියෙන ගොඩාක් ඔපචුනිටිස් මිස් වෙන්න පුළුවන්. දීදී මම බලාපොරොත්තු වෙනවා මම ගත්ත අත්දැකීම් මේ channel එක හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ process එකේදී ඔයාලටත් තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. මම ලබාගත් අත්දැකීම් වලින් මම ඔයාලට හෙල්ප් කරන්නම් ඔයාලගේ යුරෝප හීනේ සාර්ථක කරගන්න. අපි ඉදිරියේදී අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක තියාගන්න උත්සාහය නවත්තන්න එපා. තමන්ගේ අරමුණ සාර්ථක කරගන්න.